හායි කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ගෙනාවේ බිස්කට් රෙසිපි එකක්. ගොඩක් දවසකින් නම් අම්මා කෙනෙක් මගෙන් බිස්කට් රෙසිපි එකක් ඉල්ලුවා. ඉතින් එයා වෙනුවෙන්ම තමයි අද මම මේ රෙසිපි එක දාන්නේ. මම අද හැදුවේ ඇඟිලි විස්කෝතු. ඉතින් චූටි බබාලා ඒවට ගොඩක් ආස නිසා මම හිතුවා ඔයාලත් එක්කත් බෙදා ගන්න. ඉතින් දැන් මම පෙන්නන්නම් මේක හදාගන්නේ කොහොමද කියලා. මෙතන මම බිත්තර එකක් අරගෙන තියෙනවා. දැන් මම මේකට සීනි පවුඩර්, ඒ කියන්නේ මම සීනි ටික ග්‍රයින්ඩ් කරලා ගත්තේ. සීනි කප් භාගයක් තමයි ඒකතු කරගත්තේ. ඊට පස්සේ මේ බිත්තරයයි සීනි හොඳට සීනි ටික දිය වෙනකම් මික්ස් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මික්ස් කරගත්තට පස්සේ දැන් මම මේකට සුදු පොල් තෙල් මිලිලීටර් 60ක් එකතු කරගන්නවා. ඔයාලට එළවලු තෙල් එහෙම නැත්නම් බටර් මෙල්ට් කරලා හරි එකතු කරගන්න පුළුවන්. තෙල් ටිකක් දාලා හොඳට මික්ස් කරගන්න ඕන. මේ තියෙන්නේ මම මික්ස් කරගත්තට පස්සේ දැන් මම මේකට පාන් පිටි ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. මම ඒකටම බේකින් පවුඩර් මේස හැන්දක් එකතු කරගන්නවා. මම ඒ ටිකත් මෙන්න මේ වගේ හොඳට මික්ස් කරගත්තා. දැන් මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටිකත් හොඳට මික්ස් කරගන්න ඕන. මික්ස් කරලා මෙන්න මේ වගේ ගානට ආවම ඇති. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් මේ පදමට ගන්න වතුර ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ බිස්කට් මිශ්‍රණය මෙන්න මේ වගේ පයිපින් බෑග් එකකට දාගත්තා. ඒ වගේම මම මේක බේක් කරගන්න ට්‍රේ එකකුත් ලෑස්ති කරගත්තා. දැන් ඒකට මෙන්න මේ වගේ අයිසින් දාන විදියට ඇඟිලි හැඩයට අපි මේක දාගන්න ඕනේ. මේ තියෙන්නේ මම මේ වගේ දාගත්තට පස්සේ දැන් මම මේක බේක් කරගන්නවා. මම මේක ට්‍රේ එකට දාන අතරේ oven එක ප්‍රීහීට් වෙන්න දාලා තිබුණේ. මේ තියෙන්නේ මම මේ වගේ අංශක 180ට විනාඩි 12ක් බේක් කරගත්ත බිස්කට් ටික. මේක හරිම රසයි. ඒ වගේම මගේ බබා ගොඩක් ආස වුණා මේකට. කඩේ තියෙන බිස්කට් එකක් වගේම තියෙනවා. ඉතින් මේක හදන්න හරිම ලේසියි. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. oven නැති අයට මේක ලිපේ පෑන් එකේ හදාගන්න පුළුවන්. ඒක හදන හැටි මම කලින් රෙසිපි කීපයකම දැම්ම. මම ඒ වගේ link එක පහළ description box එකේ දාන්නම්. ඔයාලා එතනින් බලා ගන්න. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකනොත් අයිඩියා එකක් ගන්න ඇති කියලා. thank you ඔයාලට මේ වීඩියෝ එක බැලුවට. නැවතත් අලුත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.